හැමෝටම අලුත් දවසක් හැමෝගෙම දවස සුභ වෙන්න ඕනි. අදත් ඉතින් පුංචි ගමනක් යනා වෙනද වගේම මේ ගමන පටන්ගන්න ඉතාලියෙන් ඉතාලිඳලා නෙදර්ලන්ඩල්ට යන්නේ. ඉතිං අද ඔස්ට්‍රියාරා තමයි මේ ගමනත් යන්නේ. ඉතාලියෙන්දල ඔස්ට්‍රියාව පැත්තර යනකොට තමයි මේ පාර සෙට්ටුනේ. මේ පාරත් ඉතින් මාරම ලස්සනයි. වම් පැත්තේ පුංචි ගඟක් ගලනවා. ඉස්සරීම් ළමාරම ලස්සන කඳු පන්තියක් තියෙනවා. වලාකුළු නම් පාරටම ඇවිල්ල තියෙන්නේ. ඒ තරන් ලස්සනයි. ඒ වගේ එක පැත්තකින් ඉරත් බැහැගෙන යනවා. ඉතිං ඔන්නෝම තම අද ගමන යන්නේ. මේ ගමන ඔස්ට්‍රියාවෙන් ජර්මණයට ගිහිල්ල ජර්මණයෙන් නෙදර්ලන්වලට කෙලින්ම යන්නේ. ටිකත් දුරයි. මේ කඳු පන්තය තුළෙන් තියෙන කෝච්චය යන උමගක් තනිකර මේකත් ගල ඇතුළෙන් තමා මේ හදල තියෙන්නේ යන්න. ඇතින් ලස්සනට ඉර බෑගන යනවා. කඳු අතර කපොල්ලෙන් ඒකත් මාරම ලස්සනට පේනවා. මීදුම ගතියත් පොඩ්ඩක් වැඩි. මේ අරියනම් ඈත තැනිතලාවේ ලස්සනටම හස පේනවා. ඉතින්වම් පැත්තේ කන්දෙ තයිස් වැටලා තියෙනවා. එක පැත්තට එක විදිහ තමයි තියෙන්නේ. මේ කන්නාඩියෙන් පේනෙ කඳු කපොල් අතරින් ඉර බෑල යනවා. ඒකනම් මාරම ලස්සනයි. ඒ ලස්සන ඉතින් ෆෝර්න් කරන ලොකුවට වෙන්නේ. බෑස් දෙකින් දකිද්දේක මාර ලස්සනයි. අද අවස හැන්දෑව අමුතුම ලස්සනත් තියෙන්නේ. ති මේ වීඩියෝ එක ගන්නම කියලා හිතුනා. වීඩියෝ බලන්න ආස කට්ටියත් ඉන්නවා. ට්‍රක් පදින්න ආස කට්ටියත් ඉන්නවා. ඇත්තරම ස්වබාදාම කියන්නේ මාරම ලස්සන නිර්මාණයක්. මෙතන ටිකල් ලොකු වැවත් තියෙනවා. වැව එක පැත්තෙ කන්දක අයිස් වැටලා තියෙනවා. තව පැත්තකින් ඉර බැහැලා යනවා. තව පැත්තක ලොකු කඳු පන්තියක් තියෙනවා. ඒ කඳු පන්තිය ඇතුළෙන් යන කෝච්චි පාරයි. ඒ හැමදේමත් එක්ක මාරම ලස්සන පරිසරයක්. ඉතින් ඇත්තටම ඉතාලිය හරිම ලස්සන රටක්. ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඔය දැක්ක ඇස් දෙකට මාරම ලස්සනයි. පුංචි උමන් තියෙනවා කඳුව තුළෙන් යන. ඉතින් ඒක එක ගමනකට මාරම ලස්සන දේවල් තමයි හම්බෙන්නේ. මේකනන් ටිකක් පරණ උමගක්. ඉතා මේ තත්වෙම තමා තියෙන්නේ. සමහරු මංගත්තුත් කිලෝමීටර් 17ක් වගේ දිගට වෙනකන් තියෙනවා. ඉතාලියනං ඒ වගේ දිගේ වනෑ. සාමාන්‍යෙන් ඉතාලියදල ප්‍රන්සිට තියෙන උමග තමයි කිලෝමීටර් 13ක් වගේ තියෙන්නේ. මේ වනම් පුංචිවුමක්. ඉතින් ගොඩක් කඳු අතරින් මේ වගේ උමං හදල තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. මේ දවසල්ලන් ගස්කොලන් ටිකක් වේල්ල තියෙන සීතල හින්ද. ඉතින් ඒනම් ආයෙත් දවසකින් අපි හම්බෙව්. එන ඉතින් හැමෝටම ජයවෙන්න ඕන. හැමෝටම සුභ වෙන්න ඕනි. එනම් අපි ගියා. कह